ඇම්ඩලාගේ ගෙදරට එහා පැත්තේ ගෙදරට අලුතින් හරිම ලස්සන අක්කා කෙනෙක් පදිංචියට ආවා. මේ අක්කා හරිම හැඩයි. ඇම්ඩා ඉතින් දවසම කරන්නේ තාප්පේ අයිනට වෙලා අක්කා කරන වැඩ දිහා බලාගෙන ඉන්න එක. දවසක් හවස් වරුවක ඇම්ඩා දැක්කා අක්කා තනියම වත්තේ වැඩ කර ඉන්නවා. ඒ වෙලාවේ අක්කගේ අතේ තිබ්බ රත්තරන් වලල්ලක් ගැලවිලා මල් පාත්තිය අස්සට වැටුණා. අක්කා ඒක හොයන්න සෑහෙන වෙලාවක් ගත්තා. කොච්චර උත්සාහ කළත් ඒක හොයාගන්න බැරි වුණා. ඇම්ඩා හිතුවා අද තමයි chance එක. අක්කා ඉස්සරහා වීරයෙක් වෙන්න ඕනේ. ඇම්ඩා හිමින් සැරේ තාප්පෙන් පැනලා අක්කා ගාවට ගියා. අක්කේ කොහොමද? මොකද අක්කේ මොනවද හොයන්නේ? මම ඔයාට උදව් කරන්නද? අනේ ඔව් මල්ලි ලොකු උදව්වක්. මගේ රත්තරන් වලල්ල මේ මල් පාත්තිය අස්සේ වැටුණා. මට ඒක හොයාගන්න බෑනේ. ඇම්ඩා දන ගහලා හරිම උනන්දුවෙන් විනාඩි 5ක් 10ක් විතර හෙව්වා. අන්තිමේදී ඇම්ඩට වලල්ල හම්බුණා. අක්කට හරිම සතුටුයි. අනේ මල්ලි ඔයා නම් හරිම දක්ෂයෙක්. මම මේක කොච්චර හෙව්වද? ඔයාට මම කොහොම ස්තුති කරන්නද මන්දා? ඔයාට ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම්. හරිද? අක්කා ඉතින් හරි ඇඩට hina වෙලා එහෙම කිව්වාම ඇම්ඩාගේ මොලේ ඇස්සේ කුප්ප අදහසක් වැඩ කළා. ඇම්ඩා ටිකක් ලං වෙලා අක්කගේ මූණ දිහා බලලා මෙහෙම ඇහුවා. අක්කේ ඇත්තටම මම ඉල්ලන ඕනම දෙයක් දෙනවද? ඕනම දෙයක්? ඔව් මල්ලි ඇත්තටම ඕනම දෙයක් දෙනවා. ඔයා කියන්නකෝ බලන්න මොනවද ඔයාට ඕනේ කියලා. එහෙනම් අක්කේ මට ඔයාගේ ෆෝන් එක විනාඩි 10කට දෙන්න පුළුවන්ද? සෙල්ෆියක් ගන්න හරි ෆෝන් නම්බර් එක ඉල්ලන්න හරි හදනවා කියලා. ඉතින් අක්කා ෆෝන් එක දුන්නා. ඇම්ඩා ෆෝන් එකත් අරන් පැත්තකට ගිහින් හරිම උනන්දුවෙන් මොනවදෝ කරනවා. අක්කා බලන් ඉන්නවා මල්ලි මොනව කරයිද කියලා. විනාඩි 10කට පස්සේ ඇම්ඩා hina වෙලා ෆෝන් එක දෙනවා. අක්කා ෆෝන් එක අරන් බැලුවාම මෙන්න වැඩක්. ඇම්ඩා කරලා තියෙන වැඩේ අක්කගේ ෆෝන් එකේ තිබ්බ කැන්ඩි ක්‍රෂ් ගේම් එකේ අක්කා සති ගානක් තිස්සේ පාස් කරන්න බැරුව හිර වෙලා හිටපු අමාරු ලෙවල් 5ක්ම ඇම්ඩා පාස් කරලා. අක්කේ මම තාප්පේ උඩ ඉඳන් බලන් හිටියා අක්කා මේ ලෙවල් එක පාස් කරගන්න බැරුව දඟලනවා. මට ඒක බලාගෙන ඉන්න බැරි හින්දායි මේ වැඩේ කරලා දුන්නේ. දැන් ඉතින් ඊළඟ ලෙවල් එකේ ඉඳන් සෙල්ලම් කරන්නකෝ. අක්කා කටත් අරගෙන බලන් ඉද්දි ඇම්ඩා ආපහු තාප්පෙන් පැනලා ඇම්බලාගේ ගෙදරට ගියා. ඔයාලගේ ගෙට එහා පැත්තෙත් ලස්සන අක්කලා ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ ආතල් වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ආතල් වීඩියෝ බලන්න Logic Camda YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම ගිහින් එන්නම් තවත් දවසක තවත් ආතල් කතාවකින් හමු වෙමු. මම Logic Camda.